හොඳයි පොඩිත්තනි. මේ බලන්නකෝ මේ ගැටලුව දිහා. අපිට මෙවැනි ගැටලුවක් විසඳන්න වෙනවා ශිෂ්‍යත්ව විභාගයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ බුද්ධි පරීක්ෂණ වලට. වචන ගොඩායි අපිට දැක්කම එපා වෙනවා. හැබැයි මෙන්න මේවා විසඳන්න නම් අපි කියවන ගමන් මේවා චිත්‍ර, පින්තූර, රූප බවට පත් කරගන්න ඕන. එහෙනම් මම කියලා දෙන්නම් ඔයාලට කොහොමද මේක රූපයක්, පින්තූරයක්, චිත්‍රයක් බවට පත් කරගෙන සරලව විසඳන්න කියන කාරණාව. අපි ජීවිතේට මේ ගැටලු බද්ධ කරගමු. තාත්තා රතු සීනි බෝල හා කහ සීනි බෝල සමාන ප්‍රමාණයක් ගෙනවින් දුන්නේ. රතු සීනි බෝලයි කහ සීනි බෝලයි. එහෙනම් මේ බලන්නකෝ. ඔන්න තාත්තා ගේනවා රතු ඒ වගේම කහ සීනි බෝල. හරි. ඒ පළවෙනි කතන්දරේ මෙතෙන්ට දැම්මද? රතු කහ සීනි බෝල මේක ඇතුලේ තියෙනවා. සමාන ප්‍රමාණය. හරිනේ. දෙකම එක සමාන රවුම් කියලා අපි හිතනවා. ගෙනවිත් දුන්නේය. මල්ලීට මගේ සීනි බෝල වලින් හරි අඩක් ලැබෙනසේ පාට දෙකෙන්ම සමානව සීනි බෝල දුන්නේ. මේ බලන්නකෝ මල්ලිට දීලා තියෙන හැටි කොහොමද කියලා. මෙන්න මල්ලි ඔන්න මම. හරි. මල්ලිට මගේ සීනි බෝල වලින් හරි අඩක්. මල්ලිට මට මෙච්චරයි නම් මල්ලිට මේකෙන් භාගයයි. අපි ඒක තව ටිකක් පැහැදිලි කරනවා. මට 2යි නම් මල්ලිට 1යි. පැහැදිලිද? මල්ලිට දැන් හරි. මල්ලිට මගේ සීනි බෝල වලින් අඩක් ලැබෙනසේ පාට දෙකෙන්ම හැබැයි පුතේ පාට දෙකෙන්ම රතු කහ ඔය පාට දෙකෙන්ම මල්ලිට ලැබෙනවා. රතු කහ දෙකෙන්ම සමානව සීනි බෝල දුන්නේ. අප දෙදෙනාටම ලැබුණසේ පාට දෙකෙන්ම සමාන සීනි බෝල දුන්නේ. අප දෙදෙනාටම ලැබෙනසේ. ඊට පස්සේ අප දෙදෙනාටම ලැබුණු සීනි බෝල ගන්න 48. එහෙනම් තාත්තගෙන තියෙන සීනි බෝල ගන්න 48යි. මෙන්න අපි දෙන්නට ලැබුණු හැටි. මට 2යි නම් මල්ලිට 1යි. එහෙනම් මේ ටික එකතු වුණාම 48ක් වෙන්න ඕන. මොකද කරන්නේ? 48 මෙන්න මේ ගොඩවල් තුනට බෙදමු. ඇයි? මට 2ක් වෙනකොට මල්ලිට 1යි. එහෙනම් 48 ගොඩවල් දෙකට බෙදමු. 2කට නෙමෙයි 3කට. බෙදන්න 3කට. 4ට 3 ඒවා 1යි, 1 වරක් 3යි, 4ෙන් 3ක් 1යි. බෙදීම දන්නවා අපි ගණන් පාඩමේ. මෙයාට ගත්ත 18ට 3 ඒවා 6යි, 6 වරක් 3 18යි. එහෙනම් මෙන්න 16යි 16යි. ඒ කියන්නේ මට 32යි. මල්ලිට 16යි. මල්ලිට 16යි. හරිද? මල්ලිට 16යි. හරි මේ බලන්න. මල්ලිට 16යි. ඔය සේරම නැවත 48 වෙනවා කියලා අපි දන්නවා. 6යි 6යි 12යි 6යි 18න් 8 දැම්ම එකක් ඉතිරි 1යි 2යි 3යි අපි ගත්තේ 4යි. හරි. එහෙනම් සම්බන්ධතාවයේ ගොඩ. දැන් බලමු මොකද්ද? මට ලැබුණු රතු සීනි බෝල ගන්න කීයද? මට ලැබුණු රතු සීනි බෝල මල්ලිට මේ ගොඩේ 16 තියෙනවා රතුයි කහයි. මට තියෙනවා මේ 32 රතුයි කහයි. මට තියෙනවා ওই 32 රතුයි කහයි. මටත් රතුයි මටත් කහයි. එහෙනම් මට රතු 16යි කහ 16යි. මල්ලිට මේක දෙකට බෙදෙනවා. මල්ලිට රතු 8යි කහ 8යි. පැහැදිලි? එහෙනම් අන්න නැවත වතාවක් මල්ලිගේ සීනි බෝල ගන්න කීයද? 8යි 8යි 16යි. දැන් 16 ඒවා 3ක් 48 වෙනවා. මයි මෙතනත් අපිට ඒක ආවා. ඔන්න එහෙනම් ගාන විසඳුවා. මොකද්ද කියන්නේ? එහෙනම් මල්ලිට ලැබුණු නෑ. දෙදෙනාටම ලැබුණු සීනි බෝල ගන්න 48ක් නම් මට ලැබුණු රතු සීනි බෝල ගන්න. මට ලැබුණු රතු සීනි බෝල ගන්න 16යි. පැහැදිලිද? එහෙනම් බලන්න මේක අමාරුයි වගේ පෙනුනට චිත්‍ර බවට පත් කරගත්ත ගමන් හරිම ලේසි ගාන විසඳන්න. එහෙනම් දිගින් දිගටම මෙවැනි ගැටලු අපි අපේ පාඨමාලාවේ ඉගෙන ගන්නවා.
එහෙනම් පුතේ හරියම සරලව කියනවා ඔයා මම කියන්නේ එකයි මේ ක්‍රමවේදය හොඳයි නම් තව කෙනෙකුට කියන්න. නරක නම් මට කියන්න. හරි? එහෙනම් හොඳයි නම් ඔයා තව කෙනෙකුට කියන්න. හැමදාම ඔන්න අපි මෙවැනි ගැටලු විසඳනවා එන්න අපේ ඔන්ලයින් පාඨමාලාවට කියලා කියන්න. අපි යනවා ඊළඟ ගානට.